ආයුබෝවන්. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපි හැමදාම උත්සාහ කරන්නේ සතුටින් ඉන්න. හැබැයි එහෙම හිතුවට සතුට කියන්නේ මොකක්ද කියලා ඇත්තටම ගොඩක් අය දන්නේ නැහැ. සතුටින් ඉන්න එක එක අය එක එක දේවල් කරනවා. පොත් බලනවා, සින්දු කියනවා, ඩාන්ස් කරනවා. ඒ දේවල් වලින් යම් සතුටක් ලබා ගන්නවා. තවත් අය කරන්නේ වෙන වෙන දේවල්. නපුරකම් කරනවා, බනිනවා, ගහනවා, තවත් අයට කතා හදනවා. ඇත්තටම ඒකෙන් ඒ අය සතුටක් ලබනවා. හැබැයි අන්තිමට බලනකොට තමන්ගෙම ලේ පුච්චගෙන. ඉතින් එහෙම නැතුව ජීවිත කාලෙම සතුටින් ඉන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙන්නම්. එක ඇත්ත එක්ක ජීවත් වෙන්න. දැන් සමාජයේ ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ බොරුවෙන් ජීවත් වෙන්න. ඒ බොරු නිසා තවත් අයගේ ජීවිත විනාශ වුණ සිදුවීම් අද සමාජයේ අපි ඕනතරම් දැකලා තියෙනවා. ඔයා දන්නවද? බොරු කියන අය ජීවිත කාලය පුරාවටම ඉන්නේ බයෙන් වගේම දුකින්. මොකද එයාලගේ බොරු අහුවෙයි කියලා එයාලගේ යටිසිත හරිම බයෙන් තමයි ඉන්නේ. හැබැයි ඇත්ත එක්ක ජීවත් වෙන අවංක මිනිස්සුන්ට දුකක්, වේදනාවක් සහ බයක් කියන කිසිම දෙයක් දැනෙන්නේ ඇති වෙන්නේ නැහැ. ඉතින් සතුටින් ඉන්න අපි මුලින්ම කරන්න ඕනේ අන්න ඒ ඇත්ත එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන එකයි. අංක 2 වේදනාවන් ගැන අනවශ්‍ය ලෙස සිතීම නතර කරන්න. අහිමිවීම කියන්නේ අපිට වේදනාවක් ගෙන දෙන දෙයක්. හරියට කියනවා නම් අපි වලක වැටිලා ඉන්නවා වගේ. ඒ වලේ ඉන්න අපි වේදනාව හිතේ ගැඹුරටම කාවදිනවා. ජීවිතය කියන්නේ සැප දුක දෙකම උපතින්ම හිමි වූ තැනක්. ඒ නිසා අපිට වේදනාවන් දැනෙන අවස්ථා ජීවිතේට ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි අපි දැනගන්න ඕන වැදගත්ම දේ තමා ඒ වේදනාවන් උනත් සදාකාලික නැති බව. අද අපිට බොහෝ සිත් පීඩාගෙන දෙන වේදනාත්මක සිදුවීම් පසු කර අතීතයට ගිය විට අපිටම වැටහෙන්න පටන් ගන්නවා අතීතයේදී මා ඊටමත් පුංචි සිදුවීම් මූලික කරගෙන ජීවිතයේ ලස්සනම කාලේ හැඬු කඳුලින් වේදනාත්මකව ගත කළ බව. ඒ වෙලාවට බොහෝ දුරට අපිට අපි ගැන පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. හොඳම දේ වේදනාත්මක සිදුවීම් ගැන නැවත නැවත අනවශ්‍ය විදියට සිතීම නතර කිරීම. අතීතය යනු කිසිසේත්ම අපිට වෙනස් කළ නොහැකි දෙයක්. හැබැයි අපිට ඒ වෙනුවට අතීත අත්දැකීම් තුළින් ජීවිතයට ගත යුතු පාඩම් ඉගෙනගෙන ජීවිතය සතුටින් ලස්සනට ගත කරන්න අපිට ඒ තුළින් අත්දැකීම් ගන්න පුළුවන්. ඔයාගේ සතුට ඔයාම කරගන්න. ඔයාගේ සතුට තීරණය වෙන්නේ ඔයාගේ ජොබ් එක මත, පෙම්වතා පෙම්වතිය මත, ස්වාමි පුරුෂයා භාර්යාව මත, යාළුවෝ මත කියලා හිතුවොත් ඔයාට කවදාවත් සතුටින් ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද ඔයාට සතුටින් ඉන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. අපි නිකමට හිතමු ඔයා දැන් ඉන්නේ දුකෙන්. හැබැයි ඒකට වග කියන්න ඕනේ වෙන කෙනෙක් නම් නෙවෙයි. ඔයාම තමයි. ඒ වගේම ඔයාගේ සතුට තීරණය කරන්න ඕනේ ඔයාමයි. ඔයා ජීවත් වෙන මේ මොහොත ඔයා කරන දේවල් ඔයා සතුටු වෙන්න පුළුවන් දේවල් කරන්න පටන් ගන්න ඕනේ. ඒ දේවල් වලින් ඔයාට පුළුවන් ඔයා ගෙවන හැම මොහොතක්ම ඉතාමත් සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න. අංක 4 අනිත් අයගේ ගෞරවයේ බලාපොරොත්තු වෙන්න එපා. සතුටින් ජීවත් වෙන කෙනෙක් කවදාවත් හිතන්නේ නැහැ තව කෙනෙක් Tamanගේ වටිනාකම දැනගන්න ඕනේ ඒකට ගෞරව කරන්න ඕනේ කියලා. හැබැයි එයාලා Tamanගේ වටිනාකම මොකක්ද කියලා අඳුරගෙන Tamanට ගරු කරනවා. ගොඩක් මිනිස්සු ගරු කරන්නේ කෙනෙක්ගේ ධනවත්කමට, ඉඩකඩම් වලට, වත්පොහසත්කම් වලට. ඒ පුද්ගලයාට නෙවෙයි. අද ඔයාට කෙනෙක් ඒ විදිහට ගෞරව කරයි. හැබැයි හෙට ඒ කෙනාම ඔයාට විරුද්ධව කතා කරයි. අන්න ඒ නිසා කවදාවත් කෙනෙක්ගෙන් ගෞරව නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒ විදිහට අනිත් අයගේ ගෞරවයේ බලාපොරොත්තුෙන් ජීවත් වෙනවනම් ඇත්තටම සතුටින් ඉන්න අමාරුයි. ඒ නිසා ගෞරවයේ බලාපොරොත්තු නොවි තමන්ව වෙලා සතුටින් ඉන්න. අංක 5 අනිත් අයගේ දේවල් හොයන්න එපා. සතුටින් ඉන්න කෙනෙක් කවදාවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. ඒ ඇයි දන්නවද? අනිත් අය ගැන හොයන අය, අනිත් අයගේ සාර්ථකත්වයේ දකින අය ඒ දේවල් දැකලා දුක් වෙන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු දුක් වෙන්නේ Tamanට නැති දේවල් ගැන. අනිත් අයත් එක්ක සංසන්දනය කරන්න ගිහින්. ඉතින් සංසන්දනය කියන්නේ ඔබේ සතුට නැති කරන්න පුළුවන් දෙයක්. සතුටින් ඉන්න ඕනේ නම් කවදාවත් සංසන්දනය කරන්න යන්න එපා. සතුටින් ඉන්න ආස ඔයාට මං ගෙන අවසාන ටිප් එක. හිතේ තරහ තියාගන්න එපා. සමහර වෙලාවට අපි තව අයත් එක්ක කතා කළාම හිත රිදෙන අවස්ථා තියෙනවා. එහෙමත් නැත්නම් රණ්ඩුවක් හරි බැනපු එකක් හරි නිසා හිත රිදව ගන්නවා. එහෙමයි කියලා ඒ දේවල් ගැන හිත ඒ අයට වෛර කරලා ජීවත් වෙනවා නම් සතුටින් ජීවත් වෙන්න බෑ. ඔයාගේ හිතේ තියෙන තරහව අයින් කරන්න.
එයත් එක්ක කතා කරන්න. එයාගෙන් සමාව ගන්න. එයා සමාව ගන්නකල් ඉන්න ඕනේ නෑ. කොහොමත් තව කෙනෙක් ගැන හිතේ වෛරයක් තියාගෙන ඉන්නකොට සතුටින් ඉන්න බෑ. ඒ නිසා ඔයාට ඒ වෙච්ච දෙයින් ජීවිතේට යමක් ගන්න තියෙනවා නම් අරගෙන ඒ සිද්ධිය අමතක කරන්න. එතකොට ඔයාට ගොඩක් පහසුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ කරුණු 6 ඔයත් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න අද ඉඳන්ම උත්සාහ කරන්න. එතකොට ඔයාටත් හැමදාම සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්. මේ ගෙවන ඉතා සීමිත ජීවිතය ලස්සනට සතුටින් ගත කරන්න ඔයත් උත්සාහ කරන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. තවත් මේ වගේ ඔයාගේ ජීවිතයට වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙම ඉක්මනින් එනකල් පරිස්සමෙන් සතුටින් ඉන්න.